Hello guys, welcome to new experiment. ඉතින් අද වල එකතු වෙලා ඉන්නේ අපිත් එක්ක අලුතෙන්ම experiment එකකට යන්න. ඉතින් අද වැඩ ගොඩක් වෙනවා අපේ වීඩියෝ එකේ. අලුත්ම විදිහේ experiment එකක් වෙයි හැමෝටම. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ අපේ channel එක අලුතින් බලන කෙනෙක් ඉන්නවා නම් මේ channel එකේ වෙන්නේ සිංහලෙන් කියන්නම්කො හොල්මන්. හරිද? හොල්මන් experiment කරන එක තමයි මේ channel එකෙන් වෙන්නේ 100%ක් ඇත්ත දේවල් කිසිම එඩිට් එකක් නැහැ බොරු කරන්නේ හරි 100%ක් ඇත්ත දේවල් තමයි ඔයාලට පෙන්නන්නේ. එතන හොල්මන් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් අපි යන තැන් වල. හැබැයි අපි ගොඩක් වෙලාට යන්නේ මේ ඉන්නවා කියලා තහවුරු කරගත්ත තැන් වලට නේ. අපි ඒගොල්ලන්ව මේ ආත්ම ඇවිස්සෙන්න ඕන කරන දේවල් අරගෙන යන්නේ. ඒක දන්න කට්ටිය දන්නවා. ඉතින් අද යන්නේ ඔයාලට අලුත් තැනකට නෙමෙයි. අභිරහසක් ඉතුරු කරපු තැනකට ඒක විසඳන්න තමයි අද අපි යන්නේ. අපි බලමු ඒක විසඳන්න පුළුවන් වේද කියලා. අපි එතෙන්ට දෙපාරක් විතර දැන් ගිහිල්ලා තියෙනවානේ. ප්‍රශ්න ගොඩක් වුණා. මෙතනදී කියන්න ඕනේ නැහැ තැන මොකද්ද කියලා. ඔයාලා බලන් ඉන්න කොහෙටද අපි යන්නේ කියලා. අලුත් කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලා බලන වෙලාවත් යටින් comment එකක් දාන්න නේ. රෑද උදේද ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ දවල්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් අපි යමු එක්ස්පෙරිමන්ට් එකට. let's go. guys අපි අදාළ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දැක්ක ගමන් තීරණා මොකද්ද කියලා මම පෙන්නන්නම්. මේ ගහ මතකයි. ඔයාලට මම හිතනවා ඔයාලට මතකයි කියලා. ජීවන්තරයි සුපුන්ටයි එතන කරදරයක් වුණා. හරි. අපි මෙතෙන්ට ආවේ අර ගෙදරට ගිහිල්ලානේ. එදා ගෙදරට ගිහින් ආවේ. අද අපි ගෙදරට යන්නේ නැහැ. කෙලිම මෙතෙන්ට ආවේ. මෙතන අපිට වැඩක් කිව්වා අපේ සහෝදරයා අපේ වීඩියෝස් වල ඉන්න සහෝදරයා. මේ ඔටෝචේ ජීවන්ත. මම මෙහෙට නෑ මේ පැත්තට අල්ලුවන හරි. හරියට මම ඒක ගන්නවා. මේ සහෝදරයා කිව්වා මෙතන කරන්න කියලා රිචුවල් එකක්. ඒ වැඩේට තමයි අපි අද ආවේ. කරලා බලමු කියලා. මම පොඩ්ඩක් බලන්න ඉන්න. මුලින්ම කියන්න ඕනේ. ගොඩක් දේවල් මෙතන ගෙනල්ලා තියෙනවා කරන්න. ඔයාලා ඒ දේවල් ගැන ලොකුවට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපිවත් දන්නේ නැත්ත මොකද. හරියට බලන්න නැත්නම් කතාව. වෙලාව මතක් කරමු. 11ට 10යි. 11ට 10යි. මම හිතනවා අර වතුර කාලේට මොන හරි මංගල හරස් කරන මොකක් කර තියන්නේ නේද? වතුර ගන්නකොට කොහොමද අපලම තියෙන ඉඳුරු වලට ගන්නවා. මේ ගහේ කොළ වැයිලාද? ගහ ආයේ දළු දාලා නිකන්. ඒක එදා තනිකර ඉලා වගේ නේද? අපගනේ මේක ගහ අපලද? रेंडो जीवन මේ පැත්තට රෙන්ඩු කතා කරමු මේක. කතා කරන් ගොඩක් දේවල් තියෙනවා. ඒ හරිනේ. ඔයාලට මතක නම් එදා අපේ වීඩියෝ අලුතෙන් බලන කෙනෙක් නම් සමහරට දන්නේ නැතුව ඇති. මෙතන එහාට සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක් වගේ යද්දි තියෙනවා පාළු ගෙයක්. හරි. ඒ ගෙදර ඉස්සර මිනිස්සෙක් පවුලක් ඉඳලා තියෙනවා. පවුල් ආරවුලක් නිසා ඒ කියන්නේ ගෙදර ගෘහමූලිකයා කියන්නේ ගෙදර මිනිස්සයා සුයිසයිඩ් කරගෙන තියෙන්නේ. මෙතන තමයි මේ ගහේ. හරි මේ ගහේ. එයා මේ තියෙන වෙල් කෑල්ල. මේ තියෙන වෙල් කෑල්ල දිගේ ඇවිදගෙන ඉස්සර මේ පාර හරියට තිබිලා නැහැ. හරිද? මේ නියරවල් දිගේ ඇවිල්ලා මෙතන ගහේ තමයි ඒ අදාළ දේ කරගෙන යා ජීවිතෙන් සමු කරන් තියෙන්නේ. හරි. ඉතින් ගමේ මිනිස්සු කියනවා හැම පොයේ දවසකම ඒ ආත්මේ අපිට දකින්න පුළුවන් කියලා. ඉතින් අපි කලින් වීඩියෝ එකට ආවේ පොයේ දවසක. ඔයාලා දන්නවා එදා වෙච්ච දේ හැමදේම. ඒ වීඩියෝ එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේක බලලා ඒක බලන්න. අද පොයේ දවසක් නෙමෙයි. අද හඳ පායලා තියෙනවා බාගෙට හැබැයි ජීවන්ත. පෙන්වන්නේ කට්ටිය. ඒනා කියලා මම හිතනවා. බාගෙට තියෙනවා. මේ ගහනේ එදා ඔයාලා වීඩියෝ එක බලන්න මේ අතු වල මේ කොළ දාලා තිබ්බේ නැහැ. අද ගහ ආයේ මේ ගහේ පණ අරගෙන කියලා හිතෙන්නේ නැද්ද? එදා තිබ්බේ නෑ. එදා කිසිම දෙයක් තිබ්බේ නෑ ළමයි. එදා ඇත්තටම නිකන් කනාඩු ගහක් තිබුණේ අපි. හැබැයි එදායෙන් පස්සේ ඕක අර ගිහිල්ලා වගේ ගිහිල්ලා ඉතින් නැද්ද නිකන්? අපි ඇවිල්ලා ගිය දවසේ නා. එදා මේ වීඩියෝ එකේ ඇත්තටම මම එහෙමයි
දැන් අර දාලා පෙන්වන්නත් පුළුවන් බං එදා වෙච්ච දේවල් මේ වීඩියෝ එකෙන්ම. ඒකට නෑ ගා තිබ්බ විදිය පෙන්නුවොත් ඇතිනේ. ඒ වීඩියෝ එකේ තියෙනවානේ. පොඩි කැලලක් දාන්න ඒක ක්ලිප් එක. මොනවාද? පරණ වීඩියෝස් මේක ඇස්සේ පුරවන්න ඕනේ නෑනේ. ඔව්. ඒගොල්ලන්ට ලින්ක් එක ගා තිබ්බ විදිය විතරක් කිප් එකක් දාමු. ඔව් නැත්නම් මේ කට් කර වීඩියෝ තව ප්‍රශ්න වෙනවා. ඔව්. ඉතින් මේ ගහ තිබ්බ විදිය පොඩි ක්ලිප් එකක් දාන්න. එදාම වෙච්ච දේවල් පෙන්වන්නම් පොඩියට හරිද? මේමයි උනේ. මට මතකයි අද වගේ මතකයි සුබුන් මෙතෙන් එන්නේ. හරි. කැමරාව කරන්නේ අපේ ජීවන්ත. හරිද මම මේ එදා වෙච්ච දේ නිකන් කියන්නේ. සුපුනිමයි මෙතන හිටියා. ජීවන්ත හිටියා හරියටම. මම තමයි දැන් එදා ජීවන්ත. එන්න මෙතන. මේ හරියනේ? නෑ මෙතන හිටියේ. මෙතන මේ පැත්ති. හරි. මෙතන ඉඳලා එකපාරට වෙනස් වුණා. හරි. එකපාරට වෙනස් වෙලා මුලින්ම මේ ගහ මෙහෙම අත ගන්න පටන් ගත්තා. හරි. ඔයාලට මතක නෑනේ? මට ඒක මතක නෑ ඇත්තම කතාව. මම උඹට කිව්වේ ඇවිල්ලා මට මේ වෙච්ච කිසි දෙයක් උන්නේ නෑ කියලා. හඳ වැහුණා මචං. මං ඒක වීඩියෝ එකෙන් දැක්කම තමයි මම දැක්කේ ඒක වෙච්ච දේ. ඊට පස්සේ අපි ගෙදර යන් කියලා ජීවන්තර අමාරුයි වගේ කියලා මටයි සුපුන්ටයි තේරුණා. ඊට පස්සේ අපි ගෙදර යද්දිම සුපුන් නැදගෙන ගියා අර හරියට ඇලකට දාගෙන යාලට වැටි. ඉස්සර වතුරත් එක්කයි. වතුර තිබුණානේ. ඔව් වතුර ටිකක් වාඩ වමනේ ගියානේ. වමන ගියා. වමනේ ගියා අන්තිමට අපි අර බ්ලෙස් කරපු වතුරයි ජේසුපතයි දියද්දි වමනේ ගියා. බලන්න මේ වීඩියෝ එක බලන්න ඕන වීඩියෝ එක. ඇත්තටම අපි යා මෙතෙන් එන්න තීරණය කරේ මෙයාට පාඩමක් උගන්වන්න. හරි. ඒකද අපි කරනවා. සෙට් ලයින් වීඩියෝත් එක්ක දිගටම කට් කරන්න එපා එක දැනකදීවත්. මේක හොඳට පෙන්වන්න ජීවන්ත. හොඳට පෙන්වන්න දැන් තියෙන විදිහයි ඒ ඔක්කොම ඉස්සරහින්. තවෙන්. මෙහෙට. මුලින්ද හැමදේම කට්ටියට පෙන්වන්න. හරි. මේ තැන තමයි අංජනි කිව්වේ. එන්න මේ ඇවිත් නෑ මෙන්න මේකේ. අන්න අර අත්තේ කියලා තමයි ගොඩාක් අය කිව්වේ. මෙන්න මේ අත් මේ අත්තේ. 4K වීඩියෝ එක ඒ මොනවද බම්මා? අපි 4K ගන්න වීඩියෝ එක ඒකින්ද මේ ගොඩාක්ම වීඩියෝ එක දිගට තිබ්බොත් සයිස් වැඩි වෙයිද දන්නේ නැහැ නේ. වැඩි වෙයි කොහොමද? 4K නම් ඉතින් දන්නවනේ වීඩියෝ එක ගන්න වෙන්නේ. කමන්න විනාඩි 10න් 10ට වගේ කට් කරමු. ඒක මම හිතන්නේ ඔඩියන්ස් එක කට්ටිය ඒක අවුලක් ගන්න එකක් නැහැ. කිසිම මේකකට නෙමෙයි. ෆෝන් එකේ ස්ටෝරේජ් නැහැ 4K ගත්තාම. 128 කියන්නේ අපි. මොකද අපි ඉස්සරින් දාපු වීඩියෝ එක අපි දැක්කා අඩුපාඩුවක් ක්වොලිටිය මදි. අපි ගත්තේ HD නේද? SD ගත්තේ මොකද අපිට මේ SD එකේ ක්වොලිටි මදි බොඳයි වගේ අපිටත් තේරෙනවා. ඒකයි අපි අද 4K ගානේ. ගෙන ආපු බඩ් ටික වෙන්නන්න. මේ ඇතුළේ තියෙන බඩු ගැන මේ දෙන්න දන්නෙත් නැහැ මෙතෙන්ට එනකන් මොනවද කියලා හරියටම. මේක අපිට දුන්නේ සහෝදරයා මේ බඩු ටික. මේ මිටිය නෙමෙයි මිටිය කියලා හිතන්නපා. තියෙන්නේ මිටිය නෙමෙයි. සිරිපාල මම මිටිය අතට ගන්නද? ඉතින් කියමු මිටිය. නෑ මෙතනින් තියෙන. මිටිය මෙතන සුපුන්. මට ගත්තේ දෙන්න. මට උරේම දෙන්නකෝ. තෙල් බෝතලෙම තියලා. ඕකේ තෙල් නේද තියෙන්නේ? මදි වුණොත් කියලා මම තව එකකට ගෙනවා. නාදෝ යුවේ. මේක දැක්කම සමහරුන්ට නිකන් මොකද්ද මේ කරන්න කියලා නිකන් හිතෙන්න පුළුවන්. අම්මෝ. මේක මට දුන්නේ ඒ උනාටද? මේක දුන්නේ සහෝදරයා දුන්නේ. මෙයා තමයි අද අපිට මෙතන වෙනදී හරියටම ඔප්පු කරන්නේ. හොඳට බලන්න මේ ඒකල පෙන්නන්න යනවා. තෙල් චුට්ටක් ගෙනා මට මේ චුට්ටක් බෝතලයකට නියම කරලා දුන්නා. මේ ටිකෙන් පුළුවන් තරම් වැඩ ගන්න කිව්වා. මේ පාරේ වාහන આવුත්තෙන් පොඩ්ඩක් මෙහෙට මේව කරගන්න. මොකද ඒක අපිට බලපෑමක් වෙන්න පුළුවන් නා. දන්නවනේ. මේවල අපි හොරෙන් කරන්නේ. මේ ඒ නිසා. ඔයාලට වීඩියෝ එකක් ගෙනවා කියන එක ලේසි නෑ. නැද්ද? ඔව් ඒ පිටේ මිනිස්සු ප්‍රශ්න නේ මට. අනික සතු සරපයි ඉන්නවා. මම පහන් තුනක් ගෙනාවා. මේ පහන් තුන නම් මම ගෙදරින් ලෑස්ති කරගත්තේ. පහන්
3යි. මෙයාව ඒක මොකද්ද කරන්නේ? මං කියන්නේ. දැන්ට පිටින් තියාගන්න. මේ ටික නම් දුන්නේ සහෝදරයා. හරි. අපි දාලා. මේක දැන්ට අපි මිටිය තියෙන තැනින් තියාගමු ආ. හරි. බඩු ටික තියෙන්නේ මෙතන. වෙන කොහෙවත් දාලා නැහැ කිසිම දෙයක්. එතන තියෙනවා. පොඩ්ඩක් මෙහෙ තියෙනවා. මේ පෙට්ටිය ගමු එළියට. සුබුල්. ඔය තෙල් බෝතලේ පරිස්සම් කරගන්න මොනවා වුණත් තේරෙනවද? පොල් තෙල් අපිට ඕනවා. පොල් තෙල් ටික ඕන. මොකද මේ ටික මේ යා මතුරුලා දුන්න ටික ඒකෙන් අපිට පුළුවන් තරම් වැඩ කරන්න කිව්වා. කවුරු ආවද? ඇටලිය කියනවා. කො? මේක ජීවන් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මේකට අපි මෙහෙම කරාට ඒක ගන්න එපා ගන්න එපා. නෑ ගන්න එපා. මේක තමයි අද වැඩේට ඕනම කරන දේ. මේක නවල දාන්න මම කියන්න තියෙනවා. මොකද්ද? මම පරිස්සමට තියාගන්න මම ගාව. ඊට කලින් දේවල් ටිකක් තියනවා කරන්න. මම මේ කියන වචන පුළුවන් තරම් ඇහෙන්න දෙන්නේ නැතුව ඔයාලට පුළුවන්ද? ඊවන්ද? ඔයාලට පුළුවන්ද අතෙන්ට ගිහිල්ලා මේකේ ෂොට් ටික ගන්න? ඒ කියන්නේ මේ පැත්තෙන් ඇන්ගල් කරන්නේ නැතුව අර පැත්තේ ඇන්ගල් කරන්න. යන්න මේ පැත්තට යන්න. මම මේ ටික බඩු ටික අරන්. සුබුණුවත් යන්න. සුබුන් කෝච්චි ගලන්න වා ඉන්න. කෝච්චි දිනන. දිනන. වා එතනින් ජීවන්ද? මේ මොනවද කරන්න කියලා කට්ටිය ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අපි ඔයාලා දන්නවනේ අපි වීඩියෝ එකක් කරන් දෙද්දි මේ දේවල් වලට අදාළ දේවල් අරගෙන එනවා කියලා. ඒක ප්ලේස් කරන්න මචං ගහ මායින් යන විදියට. මෙතන. හරි නේද? හරි. දැන් අපි මෙතනින් ගියාම ඒ ප්‍රශ්නේ නෑ. හරියට ගහ කෙලින් වගේ තමයි පහන් තුන තියන්නේ. සාවිත මුරාගිනේ. වටේ නෑ ගහ කෙලින් වගේ තියන්නේ කිව්වේ. ඇවිස්සේ කොහොමද? ඒක නේද? එයා බලාගෙන අපිට කිව්වද අපි කරා. ඒක හරියනේ වැඩි. ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. ඕකේ. අද දෙකේ එකක් වෙනවා අනිවාර්යෙන්. පොතේ එක. දෙකේ එකක් ක්‍රියා දන්ජනවල දෙකේ එකක් කොහොමද දෙන මට උසාවන දැන් ඉදා නාතගාලා වගේ ගාඩ තිබ්බේ කොලක් දාලා ඔත ගහ මෙරිලා ගිහින් මේකත් මිටිය තියෙන තැනින්ම පොඩ්ඩක් එක තියන්න සුදු මොකද්ද වගේ කිව්වේ මට තේරුන්නේ නැහැ. මොකද්ද වගේ කිව්වේ? ගාස් නාතගාලා වගේ තිබ්බා. එදාද? වෙනවනේ මේව දැන් අපිට තියෙන ලොකු වැඩක් කරන්න. ඊවන්ද වාරකට කරන්නේ. කියන්නේ තෝත් බීමට ගහන්න. තෝත් උඩට ගහන්න බෑ. මේකට ફોકસ කරන්න පුළුවන්. මේකට ફોકસ කරන්න ළඟට ඇවිල්ලා. ඊවන්ද? මේකට ફોકસ කරන්න.
nanti wakan apa kalau kenal sebenarnya ini itu එන ගන්න කිව්වා වැඩි වෙනවනේ ini waktu itu kan berasnya ini waktu නැත්තම් නූලක් තුන්න ඒ නූල බඳින්න කිව්වා උතනින් ගන්න එපා මෙතනින් ගන්න කොතනින්ද මේ හරියෙන් ගන්න චේ නැත්තම් වදින්නේ නැහැ උතන තනි කර මේකක් නේ තියෙන්නේ මේ මෙතන ගන්න වෙයි තියෙන්නේ ඉතින් මෙතන මේ නෝම ගන්න සුබුන් දෙන්නේ අයියෙන් ගන්න මේක හිල්ල මුලින්ම බෝනික්කට ගාලීට යන ඕනේ නේ හ්ම් බෝනික්කට ගාලීමද යටේ නෑ නෑ ඉතින් වැඩක් කියනවා කරන් ඒ වැඩේ කරන්න දැන් මම අපිට කියවන්නේ ඔය ටික දෙන්න යන්න පහන් පාගන්න එපා මොකදී තෙන්නේ මම ඡායාවල් අරගෙන සද්දබද්ද හේ ඔලුවට දාගන්න එපා තමයි හරිද තමන් ටික වත් කරමු ඉවන්න යාර එහෙන් මේ පැත්තෙන් ගන්නද අල්ලෙන් පොරස් කරලා සුපන් හැටෙන්ද ගන්න බෑ පොඩ්ඩක් ඉන්න කොහේ යන්නේ යා ඒක බලයි මේ වැඩේ කරා අවිදෙන්න හොර කරනවා මේක. අවිදෙන්න හොර කරනවා සෑහෙන්න. එකපාර ඇවිදෙන්නේ නැහැ නේ. හොර? පිච්චුනවා. දැක්කා? බොනිකට ફોකස් කරන්න පුළුවන් මේ ෂොට් එක කරන් පෙන්නන්න ගත්තා. වෙන දේ අපි බලමු. මොනවද? සුබ. අයන්නේ. තමන් කන්ට්‍රෝල් කරගන්න කිසි දෙයකට පාලනය කරන්න දෙන්න එපා තමන්ගේ මනස. ඉස්සරහට අරගෙන තියෙනවා. තවෙන් කොහමද ඉස්සරහට මේ ටෝනිකා ක්‍රෝස් කරගෙන මොන හරි මොමන්ට් එකක් එහෙම වුණොත් ඒක අපිට බලා ගන්න ඕන දෙයක පහන් පාගන්න එපා. රයිස් අපි ඒ සහෝදරයා කිව්ව විදිහටම දැන් වැරදි ඔක්කොම කරලා තියෙනවා. හරි. මේක නිමෙන්ද ඔකෝ නිමෙන්න ඕන. තේරුණා? නිමෙන්ද හදන්නේ නැහැ. ඔව් නිමෙන්න ඕන. නිමෙන්ද ඕන. පහන් තුනම නිමෙන්න ඕන. නිමුණට පස්සේ තමයි ඒක පිට බලන්න පුළුවන්. නිමුණද ඒක ඇක්ටිව් වෙනවා කිව්වා. පෝස් කරන්න බෑ. කම්පියුටර් මෙයාරින්ම බයික් එක.
මම ජීවන්ත ඉන්න අපි බයික් නවත්තලා තියෙන තැනට ගිහිල්ලා බලන්න ආපු බයික් එක ගියාද කියලා කල්පනාවෙන් ටෝස් කෑම් එක මේ විතර බයික් එකක් ආව හැරෙව්වද ගියාද කියලා බලන්න ටෝච් එකක්වත් ගහන්න බෑ සද්ද නොකරන්න පුළුවන් තරම් මෙන්න බුදුන් දෙන්න ඔබට තියෙන්නේ තමයි අපි ඒක ගොඩක් හම්බු සුවඳක් එන්න ගත්තා සුවඳක් එන්න ගත්තනේ අර මල් සුවඳක් කනේ සුවඳක් එන්න ගත්තා අපි මේ හැමදේම කරන්නේ සෑහෙන අවධානමක් කරගෙන මොකද මේ දේවල් මිනිස්සුන්ගේ දේවල් හරි අපිට එහෙම අනවසරයෙන් එන්න බෑ කිසි දැනකට මොකද මෙතෙන්ට එන්න අවසර ගන්නත් අපිට බෑ ඒගොල්ලෝ අවසර දෙන්නේ නැහැ අපි ඔයාලා වෙනුවෙන් රිස්ක් එකක් අරන් රිස්ක් එකක් ගන්න පොලිසියට කිව්වොත් ඒ කියන්නේ පොලිසියට කියන්නේ නෑ පොලිසියට අපිට කියන්න පුළුවන් අපි මෙහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඉන්නේ ඒක වෙනම දෙයක් ඒ වුණාට අපි මෙතන ලොකු රිස්ක් එකක් ගන්න ජීවිතේට හරි මේ පැත්තෙන් පැරනෝමල් දේවල් නැත්තම් ගමේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න හැමදේම ඔයාලා වෙනුවෙන් ඒ හින්දා එන්ජොයි කරන්න වීඩියෝ එක අපි බලමු මොකක්ද වීඩියෝ මොකක්ද තාත්තේ හා මොකක්ද තාත්තේ හා ඊළඟ ඊවන් දෙනවා මේ පැත්තෙන් ෂොට් එක ගන්න ඒක ටෝච් එකේ වදින්න මේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයා උතන ફોකස් කරගෙන ඉන්න මානසිකුනේ පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්න මොකද තව මොනවද තියෙන කියලා පොඩ්ඩක් බලන්න ඔබ මෙන්නත් එකයි හා ඔයා වෙන්න තනි වෙලා වගේ දැනෙනවා කොහොමද තනියම නේ තලිවියාම මට එච්චර අල්ලන්නේ නැති දැනක් තමයි මේක තවුලන්නේ නැහැ ඉතින් ලොකුවට දැන් ඉස්සර තා හිතේ බය නැතිඳා අරුන් කොයිද මම යන්නේ ફોકસ කරලා ඉන්නකොට ටෝච් එක ගන්නත් එපා මේකට හරියන වැඩක් නෙවෙයි මේක නිමෙන පාටකුත් නැහැ නිමෙනකන් ඉන්න කිව්වලු ඒ ඇස්සේ බල්ලෙක් කොර ගන්නවා වගේ යද්දක් වෙනවා මොනවද මේ බීලත් දාලා ගන්න එතන බොනවද ඔබ කියේ නැද්ද මොකද බං කරන්නේ ආ අංජනට කියලා ආව මෙතනින් නෝයි ගැටිය මම කියලා වරෙන් කරෝ බයලා හිටියම පිස්සු කෙලිනවා මොකොත් නෙවුන් නැද්ද හැබැයි මේක නිමෙන පාටක් නෑ මේ බලවන්කෝ මේක නිමෙන වගේ තියෙන්නේ ටිකක් කොහොම අල්ලගෙන ඉන්න කො අරුකෝ මෙතනට අල්ලගෙන ඉන්නවා ආ මෙතනට අල්ලගෙන ඉන්නවා ඒ හරියට ලොකු දෙයක් හම්බුනේ ලොකු දෙයක් හම්බේ නෙමෙයි උඹත් හිටියා සහෝදරයා කියත් මෙතනට අල්ලගෙන ඉන්නකෝ හරි ඇදිලා මේ හරියේ අල්ලන්න මොනාරිම දෙයක් වෙයි අංජන ගියා පැත්තට මම අංජලි කියලා මට මෙතනට යන්න ඕනේ කියලා අංජනයාද කිව්වේ උඹ දාවේ අංජනට කියලා ආවා මෙතනට
අනිවාර්යෙන්ම හරියක් වෙනවා මෙතන පස්සේ අනිවාර්යෙන්ම. මන්දගාමීද බං ඔබ? ඒක නෙමෙයි බං මේ බෝනික්කාදාගේ තිමුට මොනවද ඉතින් කියන්කෝ මේ බල ආවා පිස්සු වගේ නැද්ද බං සුපෝ අංජන සද්දයක් ආව මේ පහන් තුන තාම ඇවිල්ලානේ. උන් මේ ඡායාවක් දැක්කලු. හැබැයි එතන සද්දයක් ආවා. කොහෙද? එතනින් ආවා. ඒකනේ මම එතන ඉතින් ඔච්චර ගාලා බැලුවද බං? අර වත්තස්සරත් ගිහලා බැලුව මුත් එක කිසි දෙයක් නැහැ බං. මේ පොඩ්ඩයි ඉන්නපන්. මේ මම එක්කන් ගියා කෙරවලටම ගියා. දැන් මුගේ හිතේ සැකේනේ බං. මොකද උනේ කියලා බලන්න එදා මු ඇදගෙනත් ගියානේ. මෙතන පාන් පත්තු කරානේ. ඔව්. මම එතන සද්දයක් අර නිකන් අර ඔයා මට ඉස්සෙල්ලා කිව්වේ සද්දයක් එනවා කියලා. මේ පොඩ්ඩයි ඉන්නවා දැන් මේ මූ මෙතනට ආවේ නැද්ද? කවුද මමද? නෑ සුපුන් ආවේ නැද්ද මෙතන? මොකා? මම කියන්නේ බං උඹට දැන් පැක පෙන්නලා. මොනවාද බං? මීට වරෙන් මේ පැත්තට වරෙන්. ඕතන ඉන්න එපා පාරයි මේ වාහනේ නොදී වගේ. මීට වරෙන්. මීට වරෙන් මීටයි දාතා. මේ දැන් මෙතන සුපුන් කියන්නේ බං. පයිත්‍යෙන්ද බඹට? කොහෙද සුපුන් කියලා මොනවාද මූ දැන් ඇරිලා ආවේ නැද්ද කියපන්. මම ඇරිලා මමයි මොනවා අපි දෙන්න අරේ ගියේ. කියවන්නේ උඹට එදා වගේ මොකක් හරි අවුලක්ද? මේ දැන් මෙතනට ආවා. ආතල් දෙන්න බා ජීවන්ත කරු. මේ මෙතනට ආවා ඉලාවන්නේ. උඹට එදා වගේ මේ අවුල්ද? නෑ පිස්සුද බං? යන්නේ න? ආ? යන්නේ? නෑ අවුලක් නෑ විතර නෑ මූ ආවා. බලා මට ජෝක් එක පළයන්ම යන්න. ජෝක්ද උඹට? යන්නද බං අපි පිස්සුද බං මම මූ යාර කෙරෝල්ඩ යනකන් ඇවිදන් ගියා. මං දැක්ක ඇවිදන් යනවා. ඉතින් ඇවිදන් යනවා කියලා මෙතන එනම් මෙතෙන්ට උඹ මෙතන හිටියානේ බං. කවුද බං? කොල්ලෝ උඹට මොංගල්ද? මූට මෙතෙන්ට එන්න වෙලාවක් අපි දෙන්න ගිහින් හරි බල්ලාවේ. හරි හද්ද ඩුටි බං අර බලපන්. මං දැක්ක අරේටම ඇවිදන් යනවා. එහෙනම් මොනවාද බං කියන්නේ? අඩේ දැන් මේ රෙකෝඩ් වල ඇති මේ කට් කරලා පෙන්නන්නද? නෑ ඕම වරෙන් කොහෙන් අපිත් එක්ක වරෙන්. නෑ බං කියන්නේ. හරි අපිත් එක්ක වරෙන්. වරෙන් අපිත් එක්ක. මේ වරෙන්. ඉතින් අර කෙරෝල්ඩම ගියා බං. වල හිතේ සැකේනේ බං. අපි ගියා මේ වන්දා මූ අපි ආතල් එක ගන්න නැත්නම් මූ අපි ආතල් එක කරගෙන යන්නේ බං. කෙරෝල්ඩ අර ගහ ගාවට යනකම්ම ගියා. ගිහින් ආවේ අර බලපන්. හරි. අන්න අර ගහ ගාවටත් ගියා. මුගේ හිතේ සැකේනේ බං මොනා හරි මේ ශබ්ද බද්ද එනවා කියපින් දෙන්නත් එක්කන් ගියා. වරෙන් යන්නේ. පිස්සු ගමන් ගන්න යනවා. මම ආඩන් දෙනවා බං. මම බොහොම මන් දන්නේ නැහැ කැමරාවේ හම්බුණාද නැද්ද කියලා එක. කැමරාවට අහුවෙන්න ඕන හරිනම්. හරිනේ. අපි එනම් අර වැඩේ ඉවරයක් කළා දාමු ජීවන්ත. මේ ඉඳපන්කෝ මට එන ප්‍රශ්නයක් මේක. වීඩියෝ ඉවරලා චෙක් කරමු දැන් කට් කරන්න බෑ. දැන් කට් කරන්න බෑ. අය කට් කරා මේ අපි වීඩියෝ උඹලා දෙන්නවත් ජෝක් එකක් කරනවාද කියපන්. මොනවාද? උඹලවත් ජෝක් එකක් කරනවාද? උඹ තමයි අපිට ජෝක් කරේ මෙච්චර නෑ මම නෑ 100න් ඉන්නේ. ඔව් උඹේ 100 මං කියන්නේ පළවෙනි දවසේ වීඩියෝ එකට ඇවිල්ලා හිටපු ඇටි. මාවත් දැන් ගියා. ඒ පළවෙනි දවසේනේ බං. මමගේ අතක් කියලා තිබ්බා. ඔව්. උඹ කියනවා ආයේ පහුවෙනි දවසේ මම දැන් ගියේ නෑ කියලා. දැන් නෑ ඉත එකඟව කරගන්න විදියක් ඇති දැන් නෑනේ ඉතක් නැති ගන්නටනේ දැන් ඉන්නේ. වරෙන්කෝ දැන් උකරා නෑ වරින්කෝ. අපි වැඩේ කරමුකෝ. පස්සේ බලමු මොනවා වෙලා තියෙන කියලා එවිඩන්ස් පස්සේ චෙක් කරලා බලමු. නෑ මට මේක රැකපයින්නවා වෙයි. දැන් උඹ කියන්නේ සිරාවට මූ ආවේ නැහැ කියලාද? හැබැයි නෑ මීමත් සීන්නක් තියෙනවා. මීමත් සීන්නක් තියෙනවා. ඇයි? දැන් උඹලා දෙන්නයි කියා අර අන්ත දොටේනේ. ඔව් ඉතින්. කීරෝලේ ගහගා. මේ මූ එන නෑ මේ තප්පරයක් ආසන්න වූ මූ මෙතනට ඇවිල්ලා මේම මේ අප වරෙන්කෝ මම උඹට මේ වරෙන්කෝ පෙන්නන්න.
මෙතනට ආව හරිද? මූ හිටියේ දැන් මම මෙතන වීඩියෝ එක කරා මේ අතට අල්ලන් ඉන්නවා. ඌ මගේ පිටිපස්සේ මම ඩිම්මුණා. නෑ. ඊට පස්සේ මූ මෙතන කියනවා මේක පෙන්නලා මෙතන මේම පෙන්නලා කියනවා මේක අල්ලන් ඉන්න මේක ફોකස් කරලා ඉන්න අනිවාර්යෙන් මෙතන මොනාරි වෙනවා මේක අල්ලන් ඉන්න. ඔය ඉතින් මේක අල්ලන් ඉන්නේ නම් ඕනයි ඉතින්. හරි ඉතින් උඹත් එක්ක හිටියා නම් ඌ ඇවිල්ලා කොහමද කියන්නේ මේක අල්ලන් ඉන්න කියලා. පිටුවද මන් නියුන්නු කියලා. හරි බලමු මොන හරි තියෙන්නේ නැතිව. බලමු. අඩේ මෙතනට ඇවිල්ලා උඹ ඇවිල්ලා කිව්වා මෙතනට ඇවිල්ලා මේක ફોකස් කරලා ඉන්න මේක මම කොයිද මෙතනට හරි මං කියන්නේ. අන්ක මේ මූගේ අතේ මේක තිබ්බෙත් නැහැ. හරි මචං මං කියන්නේ. තෙල් බෝතලේ තිබ්බෙත් නැහැ. ඔක්කොම බරු ටික ගනින්කෝ අපි මෙතන ඉන්න. තෙල් බෝතල් තිබ්බේ ඔක්කොම ගනි. නෑ උඹගේ අතේ තෙල් බෝතලේ තිබ්බේ. හරි කියලා මේ මචං මේ බරු ටික ගනි. මෙතන මොනවද එනවා පොල් තෙල් එක. ඉන්නක් එනවා මෙතන. මේ බොරු කියන්නේ නැහැ මම වියන්තය බොරු කියන්නේ නැහැ. ඒක දන්නා කොහොමද? ඒක ටික අපි බලමු. පිටේ ගත්තා. ඒ ග්‍රේසි. මේ මට මොනයි සීන් එකක් දැනෙනවා. මේ අපි යන් එන ජීවන. පල්ලරක නෑ මට නිකන් දැනුණා මූ පල්ලෙට ගම ටෝච් පල්ලෙට ගම. මූ කතා කරපු විදිය මට ගම ටෝච් ඔෆ් කරපන්. අනිත් ටෝච් ඔෆ් කරපන්. එතන කවුරු ඉන්නවා මචං. කොයිද? ලයිට් එක. අර බයික් කාරේ ඉන්නේ. හා. අර ඉන්නේ අර. යා. අපි යන්. මේ අපි යන්. ඉඳපන්කො විනාඩියක් ඉඳපන්කො මොකක් හරි කේස් එකක් තියෙනවා මේ එකපාර ගිහිල්ලා මට ඉතට අල්ලන්නේ නැහැ මේක මොකක් හරි ඉන්නේ නැත්නම් ඔයා කියන වේත් එක්ක මේ හරියන්නේ නැහැ. ගන්න. අපි පස්සේ ඇවිල්ලා බලමු මොකක්ද කියන්නේ. මට තේරෙනවා මොකක්ද අවුලක් තියෙනවා. මේ වෙලාව 11:20යි. 11:20. කිල්ලිලා බලමු ඉතින් මොනවා වෙයිද කියලා මම දන්නේ. මට එන අවුලෝයි වෙච්ච දේ. ඊ ගිනි ගන්නවද බං? ඌ බං. ගහක් ගිනියනේ ඌ. මී ළඟට එන්න බා ජීවිත ළඟට එන්න බා. ඊ පහන් ටිකක් තුක්කෝ නිවිල බා. උකට ගාපන් දාන්න. උකට ගාපන් ඔලගෙන් මොකද උකට ගාපන් ඌයි ගහල වරින් ඉක්මනට වරින් බෝතලින් ගා බිමට ගැලවෙන්න එක අයියෙන් ගාපන් අයියෙන් ගා ඊ වත්ත ඊ නිමුපන් ඒ අර මුකුත් මුකුත් නෑ යම දුවාගන්න බෑනේ දුවාගන්න බෑ උයි ඉඳපන් බයික් එක ගන්න මට අමාරු බයික් එක ගන්න මම පාරට යනවා බයික් කරවන්නේ ඉක්මනට වරේ යතුරු නැද්ද ඕක තල්ලු කරාවරි වරෙන් මට අමාරුයි බලකපන් මේ අරුග යත
මට අපිට හරිද? මගේ හෙල්මට් එක උගාවද? හරි හෙල්මට් එක බලන්න එපා.